ඔයාගේ ඩිවලොප්මන්ට් එකට අවශ්‍ය ටෙක්නොලොජි එක මම කියලා දෙනවා කියලා ඔයාලට පොරොන්දු වුණා. ඉතින් පොඩ්ඩක් විනාඩියකට හිතලා බලන්න ඉස්සර ඉඳලා ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් නැත්තම් උත්තරයක් නොදන්න ප්‍රශ්නයක් ලැබුණාම ඔයා ඉස්සෙල්ලම කලේ Google සර්ච් කරන එක. එහෙම නේද? එතකොට අද මේ හැම දෙනාම දන්න Google ගැන අපි කතා කරමු. Google කියන්නේ සර්ච් එන්ජින් එකක්. අපිට අවශ්‍ය තොරතුරු ඉතාමත් ඉක්මනින් අපිට ලබා දෙන තාක්ෂණයක්. නිකන් හිතන්න ඔයා ගමනක් යද්දී Google Maps එක දාගෙන ගියේ නැති වුණොත් ඔයා කොච්චර අපහසුතාවයකට ලක් වෙනවද? ඒ විතරක් නෙවෙයි Gmail ගැන හිතන්න අද business communication කොච්චර slow වේද මේ Gmail නැති වුණා නම්. Google කියන්නම student කෙනෙක්ට teacher කෙනෙක්. business එකකට growth tool එක. ඒ විතරක් නෙවෙයි employee කෙනෙක්ට assistant කෙනෙක්. මේ හැම දෙයක්ම කරන Google වල අපිට තියෙන main advantage එක තමයි අපේ කාලය ඉතුරු කරන එක. අපිට තීරණ ගන්න, අපිට ඉගෙන ගන්න, ඒ විතරක් නෙවෙයි. අපිට අපේ වැඩ ලේසි කරගන්න Google සමාගමේ search engine එකකට එහා ගිහින් product විශාල සංඛ්‍යාවක් හඳුන්වලා දීලා තියෙනවා. ඇයි මෙච්චර products අපිට හඳුන්වලා දීලා තියෙන්නේ? මේ products වලින් ඇත්තටම වෙන්නේ මොන වගේ දේවල්ද? මේ products ඇත්තටම අපි use කරන්නේ කොහොමද? මෙන්න මේ හැමදේම අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු.